අපේ මොලේ තියෙනවා RAS කියලා චූටි GPS සිස්ටම් එකක්. ඒ කියන්නේ රැටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් කියලා තමයි මේක හඳුන්වන්නේ. තව පැහැදිලි කළොත් එහෙම එක්සැම්පල් එකක් විදිහට ඔයා Google Map එක ගත්තොත් ඒකේ සර්ච් කරොත් ඔයාලට යන්න ඕන තැන එයා මුළු ලෝකෙම පිරලා හරි ඔයාලට යන්න ඕන පාර හොයලා දෙනවා. හැබැයි ඔයා මෙහෙම හිතන්න ඔයා GPS එක ඔන් කරලා කාර් එක ඇතුළේ නැගලා එකම තැනකට වෙලා ඉන්නවනම් කාර් එක ඉස්සරහට යයිද? අන්න ඒකත් මෙන්න මේ වගේම තමයි. චුට්ටක් ඔයා කල්පනා කරලා බලන්න. මේක ඔයාලට හොඳ උදාහරණයක්. ඔයා මේක කොලේක හරි පොතක හරි ලියනකින් වෙන්නේ ඔයාගේ මොලේ GPS එක ඇක්ටිව් වෙනක විතරයි. එතනින් එහාට ඔයා කම්ෆර්ට් සෝන් එකේ එළියට යනවා. ඒ කියන්නේ ඩ්‍රයිවිං එළියට හිතලා කරන පළවෙනි දේ තමයි ඔයා ගන්න පළවෙනි ඇක්ෂන් එකෙන් තමයි මේක තීරණය වෙන්නේ. මේකට කියන්නේ කම්ෆර්ට් සෝන් බ්‍රේක් ඇක්ෂන් කියලා.